ඔබ දන්නවද අපි නින්දට ගියහම අපේ මොළය විසින් අපි වෙනුවෙන් විශාල රාජකාරියක් ඉටු කරන බව. ඒ අතරින් ප්‍රධානම රාජකාරිය තමයි බ්‍රේන් ඩීටොක්සිෆිකේෂන් කියලා කියන්නේ. ඒකෙදි සිද්ධ වෙන්නේ මොළේ නිපද වෙන විෂ රසායනික ද්‍රව්‍ය මොළේ නිවත් කිරීමේ ක්‍රියාවලිය. CSF එහෙම නැත්නම් සෙරිබ්‍රෝස්පයිනල් ෆ්ලූයිඩ් කියන රසායනික ද්‍රව්‍ය යොදාගෙන තමයි මේ අපද්‍රව්‍ය මොළේ නිවත් කිරීමේ ක්‍රියාවලිය අපි නින්දෙදි ආරම්භ වෙන්නේ. ඒ වගේම බීටා ඇමයිලොයිඩ් කියන අහිතකර ප්‍රෝටීන වර්ගය මොළේ නිවත් කිරීමේ ක්‍රියාවලියකුත් අපි නින්දෙදි සිද්ධ වෙනවා. මේ ප්‍රෝටීනය හේතුවක් වෙනවා ඇල්සයිමර් ඩිසීස් වගේ බොහෝ ස්නායු අක්‍රමිකතාවලට. ඒ වගේම ගෙවී ගිය පටක සහ මාංශ පේශීන් යලි අලුත් වැඩියා කිරීමේ ක්‍රියාවලියක් අපි නින්දෙදි සිද්ධ වෙනවා. ඒ වගේම අපේ හાર્ට් එකේ හાર્ට් රේට් එක අඩු කරලා ආතතියෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලියකොත් අපි නින්දෙදි සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය වැදගත් රසායනික ද්‍රව්‍යයන් නිපදවීමේ ක්‍රියාවලියක් අපි නින්දෙදි සිද්ධ වෙනවා. මේ හින්දා නිසි නින්දක් ලබා ගැනීම මගින් බොහොමයක් රෝගවලින් අපිව ආරක්ෂා කර ගැනීමට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම කෙටි කාලීන මතකය දිගු කාලීන මතකයට අරන් ගිහිල්ලා අපේ මතක ශක්තිය වැඩි දියුණු කිරීමට නිසි නින්දක් ලබා ගැනීම උපකාරී වෙනවා. ඒ වගේම මානසිකව ශක්තිමත් පුද්ගලයෙකු බිහි කරන්න මේ නින්ද උපකාරී වෙනවා. ඒ වගේම තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණය නිසියාකාරව සිද්ධ වෙන්නත් කුසගින්න ඇතිවීමටත් නින්ද ගොඩක් හේතුවක් වෙනවා. ඉතින් ඵලදායී පුද්ගලයෙක් කියලා කියන්නේ නිදි මරාගෙන වැඩ කරන පුද්ගලයෙක් නෙමෙයි. නින්ද දවසේ අනිත් රාජකාරී සමබරව සිදු කරගන්න පුද්ගලයෙක් තමයි ඵලදායී පුද්ගලයෙක් කියලා කියන්නේ.